Welcome to a world beyond words. සාර්ථකත්වයේ රහස. මිනිස්සු එච්චර ජීවත් වුණේ නැති එක පුංචි පිටිසර ගමක හරිම ලස්සන එක පුංචි ගඟක් තිබුණා. මේ ගඟ සුන්දර කඳු අතරින් හැමින් ගලා යනවා. ඉතින් මේක කවදාවත් නතර වෙන්නේ නැහැ. දවසින් දවස ඒක ඉස්සරහටම යනවා. ඒ ගඟ අසල එක පුංචි ගලක් තිබුණා. ඒක ගමන් කරේ නෑ. ඒක හෙමින් එතනම තිබුණා. ගගේ ලස්සන හැමෝම වර්ණනා කරාට කවුරුත් මේ ගලට අවධානයක් දුන්නේ නැහැ. ඒ වුණත් එක පුංචි ළමයෙක් එක දවසක් මේ ගඟ ළඟට ආවහම එයා මේ පුංචි ගල දිහා බැලුවා. එයා හෙමින් මෙන්න මේ පුංචි ගලින් අහනවා "ඇයි ඔයා ගඟ වගේ ගමන් නොකරන්නේ?" කියලා. පිළිතුරක් තිබුණේ නැහැ. මොකද ගලට කතා කරන්න බැරි නිසා. ඒ වුණත් කාලය තමයි පිළිතුරු දුන්නේ. දවස් ගියා. වැසි වැටුණා. ආයෙමත් සූර්යයා උදා වුණා. දවල් රෑ ගත වුණා. ලෝකය වෙනස් වුණා. ගඟ හෙමින් ඒ ගලට ස්පර්ශ වුණා. දවසින් දවස ටිකින් ටික ගල වෙනස් වෙමින් හිටියා. සැර රළු ගල මෘදු වුණා. අර ගගේ වතුර පාර නිසා. ගඟ ගමන් කරා. ගල නැවතිලා හිටියා. ඒ වුණත් දෙන්නම නතර වෙලා හිටියේ නැහැ. මොකද ගලත් තමන්ගේ ජීවිතයේ එක කොටසකට සාර්ථකව මුහුණ දෙන ගමනුයි හිටියේ. එයාගේ මතු පිට දැන් හරිම සියුම්. කාලයත් එක්ක මේ පුංචි ළමයා තේරුම් ගත්තා හැමෝම එකම විදියට ඉදිරියට යන්නේ නැහැ කියලා. කොයි වෙලාවක හරි ඉක්මනින් ගමන් කරන කෙනා ගඟක් වගේ. එයා තමන්ගේ සාර්ථකත්වය ඉක්මනින්ම ළඟා කර ගන්නවා. ඒ වගේම හැමින් වෙනස් වෙන කෙනා ගලක් වගේ. එයා සාර්ථකත්වයට යන්නේ අනිත් අයගේ වර්ණනා මත නෙමෙයි. ඉතින් අපිට මේ කතාවෙන් ඉගෙන ගන්න තියෙන දේ තමයි සමහර වෙලාවල් වලදී අපිත් අපේ සාර්ථකත්වය තවත් කෙනෙක් එක්ක සංසන්දනය කරනවා. ඇත්තට මේක වැරදි. මොකද ඒ කෙනාට සාර්ථක වෙන්න හම්බුණු අවස්ථා නෙවෙයි අපිට හම්බ වෙන්නේ. ඒ වගේම එක විදිහේ හේතු නිසා අපේ සාර්ථකත්වය දීර්ඝ ගමනක් වෙන්න පුළුවන්. ඒ වුණත් සාර්ථක වෙනවා නම් අර ගල වගේ වතුර පාර ඉවසගෙන ඉන්නම වෙනවා. ඉතින් කරදරවලට මුහුණ දීලා අපි ඉවසගෙන හිටියොත් අන්න එදාට අපිට සාර්ථකත්වය හම්බෙනවා. ඒක අනිවාර්යයි. ඒක නිසා අතහරින්න එපා. අල්ලගෙන ඉන්න. කවදා හරි ඔයත් සාර්ථක මිනිස්සෙක් බවට පත් වෙයි.